හයි! අද ඔයාලා මාත් එක්ක ඇවිල්ලා ඉන්නේ කහ පාට ලස්සන මල් පිරුණු හරිම ලස්සන තැනකට. ඒ පාක් එකේ එහා පැත්තට වෙන්න ගඟක් ගලාගෙන යන නිසා පාක් එක හරිම ලස්සනයි. අපි මේ ඉන්නේ අක්යම් ඉකොලොජිකල් පාක් එකේ. මම මේකට ඇවිල්ලා මං හිතන්නේ මං කොරියාවට ආපු මුල්ම කාලේ වගේ හරියටම ඒත් මං හිතන්නේ සමය එකේදීමයි මම මේ පාක් එකට ඇවිල්ලා ලස්සන වීඩියෝ එකක් කළා. සමහර විට ඔයාලට මතක ඇති. මේ කාලේ පාක් එකේ මල් ගොඩාක් පිළින නිසා ගොඩාක් කට්ටිය නම් වැඩි. දැන් ඉතින් ටික ටික සීතල කාලේ ගෙවිලා ගිහිල්ලා චුට්ට රස්නේ වෙන ගමන් තමයි තියෙන්නේ. මේ කහපාට මල් ජාතිය නම් අපේ ලංකාවේ තියෙන අටපෙතිය මල් වගේමයි. හැබැයි මම හිතන්නේ මොකක් හරි වෙනසක් ඇති. සමහර විට මේ මල්ම වෙන්නත් ඇති. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ මල් ඇස්සේ ගිහිල්ලා ෆොටෝස් ගනිද්දී බී මැස්සෝ ගොඩාක් හිටියා. මම බොහොම පරිස්සමෙන් තමයි හැම ෆොටෝ එකක්ම වීඩියෝ එකක්ම ගත්තේ. ඉදා අහසත් හරීම ලස්සනයි. හුළඟක් ටිකක් තිබුණා. වෙද එකත් ඇඟට හරීම සනීපයි. දවස් 5ේම දෙන්නත් එක වැඩ කරලා වීකෙන්ඩ් එකේ මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා චුට්ටක් ඇවිදලා කරලා යනකොට හිතට හරිම සැහැල්ලු. මේ පාක් එක ගොඩාක් ලොකුයි. හාට වෙන තව ගොඩාක් ඇවිදින්න තියෙනවා. ඒ පැත්තට යන්න ඇත්තටම කම්මැලි හිතුණා. ඒ පැත්තේ ලස්සන සුදු පාට ඩේසි මල් තමයි තියෙන්නේ. මං කලින් ඉතින් මේ පාක් එකට 3 පාරක් නැත්තම් 4 පාරක් විතර අපි දෙන්න ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා මේ පැත්තට දා ඇවිද්දේ නැහැ. ඔයාලට මතකද වසන්ත කාලේ සකුර මල් පිපිලා තිබුණ ගස්? අනේ ගස්වල දැන් මෙන්න මේ චූටි චෙරි වගේම ගෙඩි జాතියක් හැදිලා තියෙනවා. හැබැයි කවුරුවත් ඒ ගෙඩි జాතිය කන්නේ නැහැ කිව්වා. මල් බලලා ඇවිදලා අපි දෙන්න හවස ගියා ආපහු පොඩක් අපාර්ට්මන්ට් එක වටේ තියෙන චූටි පාර දිගේ ඇවිදගෙන. අපි ඉන්න ගම හරිම ලස්සනයි කියලා මම ඔයාලට කලින් වීඩියෝ වලත් කියලා තියෙනානේ. හරිම ලස්සනටත් වැඩිය හරිම නිදහස්. කොච්චර ලස්සන වුණත් නිදහස් වුණත් ඉතින් අපිට මෙහෙම ඇවිදින්න කලාතුරකින් තමයි වෙලාවක් හම්බෙන්නේ. අපි දෙන්න ගෙදර ළඟ ඉඳලා කිලෝමීටර් 6ක් විතර යනකම් ඈතට ඇවිදගෙන ගිහිල්ලා ආපහු හැරිලා ගෙදර ආවා. මේ පරිසරය දැක්කහම නිකන් ලංකාවේ වගේ හැඟීමක් එනවා නේද? ඊර තාමත් බැහැලා නැති වුණාට වෙලාව නම් දැන් 7ක් පහු වෙලා. මේ පාර දිගේ හවසට අපි ඇවිදගෙන යද්දී මට මතක් වෙන්නෙම කොරෝනා කාලේ මල්ලි මමයි අපේ ගෙදර උඩ පාරේ ඇවිදගෙන ගියපු හැටි. දැන් නැති වෙන්න ඇවිදලා රෑ වෙලා තමයි ගෙදර එන්නේ. ඔයාලා දන්නවද දන්නේ නැහැ බාඳුරා ගොටු අන්න ඒවත් අපි දෙන්න කඩාගෙන මල් කඩාගෙන ඔක්කොම අරගෙන තමයි ගෙදර එන්නේ හවසට. ඔය ඈතින් පේන අපාර්ට්මන්ට් එකේ තමයි අපේ ගෙදරක් තියෙන්නේ. ඒ අපාර්ට්මන්ට් එක ගොඩක් පරණ අපාර්ට්මන්ට් එකක්. හැබැයි ඉතින් වටපිටාවේ සුන්දරත්වය නම් කියලා වැඩක් නැහැ. අපිට ගෙදර එන ගමන් අපි දෙන්න කොෆි දෙකකුත් අරගෙන පොඩි කෑමකුත් අරගෙන තමයි ආවේ. අපි දෙන්න ගෙදර එනකොට අපේ වලාකුළු කොළ හොන්දට නිදාගෙන නැගිටලා පහළ දිහා බලාගෙන ඉන්නවා. මෙයා දැන් තනිකරම පෝස් CCTV එකක් වෙලා තියෙන. උතෙන්ට වෙලා ඕපු දුපු බල් ඉන්න එකම තමයි වැඩි. එහෙනම් ගිහින් එන්නම්. අන්‍යං.